කොහොමද ඉතින් කට්ටියට ඉතින් ඔන්න අද අපේ ඩෙවිල් ලයිව් අපේ YouTube channel එකෙන් ඔයාලට ගෙනලා තියෙනවා වාසි තියෙන ඒ වගේම කාඩ්රුත් දැන්ට මේක ලේසියෙන් කියලා දෙලා නැති ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකට යන්න කලින් කියන්න තියෙනවා හැමෝම subscribe කරලා එකතු වෙන්න. ඔයාගේ මේ වීඩියෝ එක හොඳ නැහැ like එකක් දාන්න. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ account එකට ගිහපුවාම recovery email එක හරියට කරගන්න බෑ. ඒ වගේම ඔයා දුන්න ඊමේල් එක දුන්නත් ඒකට notification එක එන්නේ නැති එක. ඉතින් ගොඩක් අය Google එකට search කරලා ඒවට තියෙන code ගන්නවා. ඉතින් ඒවා 100%ක් සාර්ථක නැහැ. ඉතින් මම අද පෙන්නන්නම් ඒක හරියටම සාර්ථකව කරගන්න පුළුවන් trick එකක් වගේම ඒක කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් Android phone වලින් තමයි කරන්න පුළුවන්. ඉතින් මේක කරනවා නම් අපිට අපේ phone එකේ ෆෝන් එකටම එන ඇප් එකක් තමයි යූස් කරන්නේ. ඉතින් අපි එහෙනම් බලමු මේක කොහොමද කියලා. එහෙනම් අපි වීඩියෝ එකේදී සෙට් වෙමු. හරි ඉතින් අපිට මේකට අවශ්‍ය වෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ Gmail කියන ඇප් එක තමයි. ඉතින් ඔයාලට මේක free fire නැත්නම් නිකන් free fire max වෙන්න පුළුවන්. ඉතින් ඕන එකකින් මේක ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයා Gmail එක on කරපුවම මෙතන notification ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට පේන උඩින්ම search in emails කියලා. ඉතින් එතන ගිහිල්ලා මෙතන NE කියලා තියෙන profile එක click කරලා ඔයාගේ account එක හදලා තියෙන Gmail එක click කරගන්න ඕන. ඉතින් මම දැන් ටික දවසකට කලින් මේ account එක verify කරගත්තා. නමුත් මම ඒක අයින් කරලා දැන් ඔයාලට මේක පෙන්නනවා. හරි ඉතින් ඔන්න අපි Gmail එකේ වැඩ ටික ඉවරයි. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන යට තියෙනවා තිත් තුනක් නැත්නම් ඉරි තුනක්. මේ ඉරි තුන ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් එහාට ඔයා ඕපන් කරපු හැම ඇප් එකක්ම අයින් කරලා ඔයා දැන් ඕපන් කරන Free Fire එක සහ ඒ Gmail එක විතරක් තියාගන්න. හරි ඉතින් ඔයා ඊට පස්සේ එන්න ඕනේ අපේ account එකට. ඉතින් අනිවාර්යයෙන්ම කොහේ හරි ලියා ගන්න ඔයාගේ Gmail එක නැත්නම් ඔයාට දැන් මෙතන මේ bind කියන එක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයා enter email තන ඔයාගේ email එක enter කරගන්න. ඔන්න දැන් අපි අපේ ඊමේල් එක ගහලා තියෙන. ඉතින් ටග් ගාලා දැන් මේ send කියන එක ක්ලික් කරලා ටග් ගාලා මේ ඉරි තුන ඔබලා ඔයා මේ Gmail එකට යන්න. ටග් ගාලා මේ වැඩේ කරන්න ඕන. හරි ඉතින් හරි දැන් අපිට ටග් ගාලා account එකෙන් එක මේක වෙන්නදී ඒක ටග් ගාලා ක්ලික් කරගන්න. copy දාන්න. එසේ copy දීලා ටග් මෙතන ගිහලා මේක paste කරන්න. ඔයාලා මේක දීලා හරි ඔන්න අපේ දැන් verification එක කරලා ඉවරයි. ඉතින් ඔයාලට මෙතන පෙන්නනවා recovery email කියලා වගේ දත්ත ටික වෙනවා. ඊපස්සේ ඔයාලට තියෙනවා මෙතන security code එකක් නිර්මාණය කරන්න. ඉතින් ඒකට 6ක් වගේ තමයි තියෙන්න ඕනේ. මෙතෙන්ට ඔයාලට පුළුවන් ඉලක්කම් ටිකක් දාන්න. මම සාමාන්‍යයෙන් ඉලක්කම් කියන්නේ ඔයාලට කැමති දේවල් දාන්න පුළුවන්. අපි නිකන් 1998 වගේ දාමු. 1998. ඉතින් අනිත් ටික මම කියන්නේ මොකද ඒක මේක security code එකක් කියන්නේ සාමාන්‍යයෙන් ඒක අපිට විතරක් තියෙන්න ඕන දෙයක් නේ. ඉතින් ඔන්න ඒ දෙක අපි හදලා දාලා ඉවරයි. ඉතින් මෙතන දැන් confirm click කරන්න පුළුවන්. ඉතින් හරි ඔක්කොම දැන් confirm හරි. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතෙන්ට ගිහපුවාම ඔයාගේ account එක හරියට recovery email වෙලා තියෙන්නේ. ඉතින් අපි ඔයාලට පේනවා මම කිසිම image එකක් කිසිම file එකක් download කරේ නැහැ. ඒ වගේම කිසිම app එකක් install කරන්න උනේත් නැහැ. මේ ඒ කියන්නේ අපිට අපි මේක app එකේම තිබ්බ එකක් නේ. ඉතින් මේක කරා කියලා වගේ කියන්නේ phone එකේ කිසිම lag එකක් කිසිම දෙයක් වෙන්නේ නැහැ. මම ඉතින් ඔයාලට මේක පෙන්නන්න. ඉතින් ඔන්න මම දැන් long match එකක් දැම්මා. ඉතින් ඔයාලට කිසිම දෙයක් මේකෙන් වෙන්නේ නැහැ. ඉතින් පේනවනේ සමහර අය app භාවිතා කරලා එක එක දේවල් verification කරපුවාම සාමාන්‍ය game එක බෑන්ඩ් වෙනවා. ඉංග්‍රීසි සමහර වෙලාවට lag වෙනවා හුඟක්. ඉතින් මම පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවා මෙතන කිසිම බෑන්ඩ් එකක් කියන්නේ මගේ account එක බෑන්ඩ් වෙන්නවත් නැතුව මේක lag වෙන්නවත් කිසි දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පේනවා කිසිම දෙයක් මෙතනදී වෙන්නේ නැහැ.
ඔයාලට ඕන විදිහට මේක ප්ලේ කරන්න එහෙම පුළුවන්. ඉතින් ඔයාලා වෙනවා මට යාළුවෙකුත් සෙට් වුණා. ඉතින් මේ මැච් එක මම සෙල්ලම් කරන්නේ නැහැ. මම මේකෙන් අයින් වෙනවා. මොකද මෙහෙම යාළුවෙක් වුණාම එයාට ගහන්නත් බෑනේ. ඉතින් ඔයාලට පේනවා කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් අපි මේකේ බලමු. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ලැග් එකක් වෙනවා කියලා වලට බය හිතෙනවා නම් කිසිම ලැග් එකක් වෙන්නේ නැහැ. ඉතින් මේ කොල්ල සුපිරි කොල්ලෙක් RI රිත් හොන් කියලා. ඉතින් මම හිතන ලංකාවේ කෙනෙක් නෙමෙයි. ඉතින් අවුලක් නැහැ. ඉතින් ෂේප් අපි මේකේ එක්සිට් ලොබි වෙමු. ඉතින් හරියන්න අපි එකෙන් එක්සිට් වුණා. දැන් අර වික්ටර් කියලා වදින්න නැති. ඉතින් ඔයාලට පේනවා කිසිම ලැග් එකක්වත් මේකේ නැහැ. ඉතින් ඒ වගේම ඔයාලට පේනවා. ඉතින් ඒ වගේම අද මෙතනින් අපේ වෙරිෆිකේෂන් එක මම වෙරිෆිකේෂන් වීඩියෝ එක එන් කරනවා. මම හිතනවා මේක ගොඩක් අයට වැදගත් වීඩියෝ එකක් වෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න. ඒ වගේම අද වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අපි ඉස්සරහට අනිවාර්යයෙන්ම මොනවාද ලයිව් ස්ට්‍රීම් එක කරන්න පටන් ගමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.